ඔයගොල්ලන් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු හරියටම කොහොමද කම්පියුටර් එකට ගහන පෙන් එකක් ඕනම SD card එකක් වෙන්න පුළුවන්. හරියටම කොහොමද අපි ඒක ගලවන්නේ කියලා. හරියටම කොහොමද අපි ඒක eject කරන්න කියලා. right. හරිම සරලයි. මුලින්ම අපිට සිද්ධ වෙනවා පෙන් එක මුලින්ම අපි මැෂින් එකට ගහමු. right. මැෂින් එකට ගහලා right. ඕගොල්ලන්ට එනවා මෙන්න මෙහෙම notification එකක්. USB device කියලා device එකේ නම පෙන්නලා ස්කෑන් කරන්න කියලා අහනවා. අපිට ඕන නම් ඒක ක්ලික් කරන්නත් පුළුවන්, ස්කෑන් කරන්නත් පුළුවන්, continue without scanning එහෙම දෙන්නත් පුළුවන්. whatever කමන්නේ අපි ඒක අපි කට් කරනවා. මොකද අපිට ඒක නෙමෙයි අපි අද බලන්නේ කොහොමද අපි හරියටම පෙන් එක eject කරන්නේ ගලවන්න කියලා. ඒකට ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ මෙතන දකුණු අත පැත්තේ පල්ලෙහාම තියෙනවා චූටි ඊතලයක් උඩට ටාස්ක් බාර් එකේ එතන තියෙනවා ඔයාට බලන්න පුළුවන්. දැන් බගින මෙතන තුන්වෙනි පිළිය මැද තියෙන්නේ safely remove hardware and eject media. right. ඔයාට තියෙන එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන එනවා ඒකට dialog box එක open device and printers. එතනම තියෙනවා යට eject mass storage device. ඔයාට තියෙන්නේ මේක ක්ලික් කරන්න. එතකොට තප්පරයක් වගේ ඇතුළත ඔයාට ඒක eject කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. එතකන් අපි ඒක ගලවන්න ඕනේ. එතකොට සමහර විට ඕගොල්ලන්ගේ තියෙන වටිනා දත් හොවා කොපි කරලා ඉවරයි කියලා හිතලා ටක් ගාලා ගැලෙව්වත් සමහර වෙලාවට කොපි වෙලා තිබෙන්න පුළුවන්. ඒ වගේම වටිනා තොරතුරු එහෙම යන්න පුළුවන්, පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්, තොරතුරු නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති Windows Explorer Safe Remove Hardware. The USB mass storage device can now be safely removed from the computer. දැන් අපිට පුළුවන් කියලා කියනවා ඒක ආරක්ෂිතව ගලවන්න. අන්නේ මැසේජ් එක ආවට පස්සේ තමයි අපි හරියටම අපේ pen drive එක හෝ SD card එක හෝ chip reader එක හෝ ගලවන්න. right. ඔන්න ඔක තමයි අද පාඩම. සරලයි. එහෙනම් ආයිත් කියන්නේ මගේ channel එකත් එක්ක එක්වුණාට ගොඩාක් ස්තුතියි. subscribe කරලා එකතුලා ඉන්න මගේ channel එකත් එක්ක දිගට මේ වගේ ලස්සන videos ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා.